නාගරිකයි ගේමර්ස් ලංකාවකට ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිට subscribe කරලා set වෙන්න කියලා මතක් කරනවා. ආයෙ ඔයගොල්ලෝ කියන්නේ thumbnail එකේ දැක්කා වගේම Free Fire එකේ අපේ match එකට ගියාම pin එක යනවා නම් ඒක හදාගන්න ක්‍රමයක්. ඉතින් අපි ඒ ක්‍රමය ගැන බලන්න. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ Free Fire එකේ setting එකට යන්න ඕනේ. setting එකට ගිහලා ඔයගොල්ලෝ auto pickup කියලා එක තියෙනවනේ ඒක fast කරගන්න ඕනේ. ඒක default කරන එක fast කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙත් යන්න ඕනේ auto ඔනේ හරි. ඉතින් එතනින් ඔයගොල්ලෝ කරගන්න ඕන දේවල් හරි. ඊපස්සේ ඔයගොල්ලෝ ලොබි එකට යන්න ඕනේ. හරි. ඉතින් ලොබි එකට ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ලොබි එකට ආවට පස්සේ setting එකට යන්න ඕනේ. setting එකට ගියාම තියෙනවා හරි මේකට ගියාම තියෙන ඉතින් ඔන්න එක පොඩ්ඩක් මං හොයන්න ඕනේ. විනාඩියක් ඉන්නේ ඉතින් ඒක අපේ සර්ගෙන් අයින් කළා කියලා යාළුවනේ. ඉතින් ඒක අපි කින් අයින් කරලා වගේ මට පේන්නේ. ඉතින් ඒක අපේ සර්ගෙන් අයින් කරලා තින්නේ කනගාටුයි. ඉතින් ඒක කනගාටුයි ඉතින්. මෙතනින් තමයි ඒක දාන්න තිබ්බ ඉතින් ඒක දැන් නැහැ. දුවයි හරි ඉතින් ඔන්න ඔය වගේ ඔයගොල්ලන්ට ඉතින් අරකට ෆාස්ට් දාලා ඔයගොල්ලෝ network එක දෙපාර තුන් පාරක් off කරගෙන on කරලා ඉවරලා දාදි හරියනවා. මේ ආකාරයට ඉතින් මෙතන ඔයගොල්ලෝගේ ස්මූත් දාලා තියාගන්න. අල්ට්‍රා ඉතින් හොඳ ෆෝන් එකක් වෙනා අල්ට්‍රා දාලා තිබ්බට කවුරුත් නැහැ. පින් එක යන ෆෝන් එකක් ආයෙන ඉතින් ස්මූත් දාලා තියද්දි පින් එක යන්නේ නැහැ. සාම ගොඩක් දුරට පින් එක යන්නේ නැහැ. 95ක් වගේ පින් එක යන්නේ නැහැ. ඉතින් මං අල්ට්‍රා දාලා තියෙන්නේ. ඉතින් මගේ චුට්ටක් පින් එක යනවා. ඒක ගාණක් නැහැ. ගාණට දිනවා. ඔයගොල්ලෝ ඉතින් මෙන්න මේ high FPS කියලා තියෙන එක ඔයගොල්ලෝ high දාගන්න high normal දාලා තියන්න. ඒකට ඉතින් network යනවා. signal pin එක යනවා. ඒක ඉතින් high දාලා තියාගන්නත් පුළුවන්. ඉතින් හොඳ ෆෝන් එකක් එන. එන්න එහෙම තමයි ඉතින් ඔයගොල්ලෝ ආයෙ පරමතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් ඉතින් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. හරි. dynamic duo කියන එක පැතර ඒක public the riding channel channel subscribe කරන්න ඉතින් channel එක හරි වීඩියෝ අවසන් කරනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු යාළුවෝ.
බායි channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයාර් එකක් දාලා සවට්ටන්න දෙන්න